සාදරයෙන් පිළිගන්නවා මාස්ටර් ෆැමිලි YouTube channel එකට. මම ජීවිත ලිවර කරාටි සංගමේ කරාටි උපදේශක ප්‍රසාද් දිසානායක. අද මම කතා කරන්න යන්නේ ඔක්කොටම වැදගත් එකක්. මොකද මේ අපේ රටේ ගොඩක්ම තියෙන ප්‍රශ්නේ තමයි මේ තරබාරුකම. බඩ එනවා. ඊට පස්සේ ඇඳුමක් අදින්න බෑ. ඇඳුමක් ඇඳලා යට කරලා යනහම මේ කැත බඩත් එක්ක අපි අවලස්සනට පේන්නේ. ඒක නිසා මම ඔක්කොටම වැදගත් වෙනවා කියලා හිතන ඉඳන් මම මේ දේ කතා කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට මම මේ උදාහරණ නැතුව කතා කරන්නේ. දැන් මමත් පහුගිය දවස්වල කොච්චර ව්‍යායාම කරත් මම මහත් වෙන්න ගත්තා. මගේ බඩ ආවා. ඇඳුමක් අඳින්න බෑ. ඊට පස්සේ යට කරලා ඇඳන් පස්සේ කැතයි. ඒක නිසා මම බැලුවා මොකද්ද මේ වෙන්නේ කියලා. මම ඊට පස්සේ කල්පනා කරලා මම විසින්ම හදාගත්ත ආහාර රටාව. ඒ ගොඩක් දුරට අපිට මේක වෙන්නේ වැරදි ආහාර රටාව නිසාමයි. අපි වැරදි ආහාර රටාවක ගියොත් දියවැඩියාව, ප්‍රෙෂර් ඒ වගේ අපිට අනවශ්‍ය ලෙඩ අපේ ඇඟට එනවා. ඒ කියන්නේ අපි විසින්මනේ මේක කරගන්නේ. අපිම තම ආහාර වේලවල් වැඩි කරගෙන අපේ ශරීරයට අනවශ්‍ය විදිහට ආහාර අරගෙන මේ දේ තැම්පත් වෙලා ඊට පස්සේ අපිට ලෙඩ රෝග වැඩි වෙන්නේ. ඒක නිසා මම විසින්ම මම මේ විදිහට මම කරලා බැලුවා. ඇත්තටම සාර්ථකයි. මම දැන් ෆොටෝ එකක් ඔයගොල්ලන්ට දාන්නම්. මම පහුගිය දවස්වල හිටපු විදිහ ඔයගොල්ලෝ දකින්න තියේ ෆොටෝ එක ඒ හිටපු ආකාරය දැන් ඉන්න ආකාරය බලන්න. දැන් මගේ බඩ අඩු වෙලා ඇඟ අඩු වෙලා මට සාර්ථක ප්‍රතිඵල තියෙනවා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට මේ සාර්ථක ප්‍රතිඵල මේ විදිහට ගන්න පුළුවන් කියලා. මෙතනදී මම කරපු විදිහ මම ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලෝ මේ විදිහට අත්දැක බලන්න. ක්‍රම දෙකක් කරන්න පුළුවන්. ව්‍යායාම වෙනම කරන්න පුළුවන්. එතකොට ආහාර පාලනය වෙනම කරගෙන යන්න පුළුවන්. ආහාර පාලනය විතරක් කරලා මේ ඇඟ අඩු කරගන්න පුළුවන්. නමුත් ව්‍යායාම කරලත් අඩු කරගන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට. නමුත් අපි අර ගොඩක් වෙහෙස වෙන අවස්ථාව අඩුයිනේ. ව්‍යායාම කරන්න වෙන අවස්ථාවත් අඩුයි. නමුත් දවසකට කීප කියන්නේ පැය භාගයක් හෝ ව්‍යායාමක යෙදෙන්න. වැඩ කරන එක හරි ගමන දාඩිය දාගෙන මේ වැඩ කරන එක වැඩ කරන්න. රයිට්. මම දැන් කියන්නම් මම කොහොමද මගේ ආහාර රටාව හදාගත්තේ. ඒකේ යහපත් ප්‍රතිඵල මට ආවේ කොහොමද කියන එක මම කියන්නම්. ඊට පස්සේ ව්‍යායාම ගැන අපි කතා කරමු. මම කරේ උදේ ආහාරය සාමාන්‍ය උදේ 8 විතර ගන්න. මං කියන්නේ මේක මේ කන්නේම නැතුව ඉඳගෙන කරන්න අපහසුයි. අපි දැන් කරන රාජකාරීත් එක්ක, අපේ තියෙන වැඩ පිළිවෙලත් එක්ක, දරුවොත් එක්ක, ගෙවල් වල තියෙන වැඩත් එක්ක, ඉතින් ඉස්කෝලේට වෙලාවට ළමයි අරගෙන යනවා අනම්මන ඔය හැමදේමත් එක්ක මේ කළමනාකරණය කරගන්න අමාරුයි මේ ආහාර රටාව. නමුත් කෑම කාලා එඳ අඩු කරගන්න විදියක් මම මේ කියන්නේ. ඒක ඒ විදිහට හරියට කරොත් මගේ වගේම ප්‍රතිඵලයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම කරේ උදේ 8ට ආහාර වේල දැන් ගෙදර හැදුවාම පස්සේ මුලින් මම කරපු දේ මම කියන ආහාර හැදුවාම පස්සේ බත් පොඩ්ඩක් ගත්තා. ගොඩක් ගත්තේ නෑ. බත් සාමාන්‍ය පොඩ්ඩක් අරගෙන වෙනදා හැඳි 4ක් 5ක් බෙදා ගන්නවා නම් මම ගන්න හැඳි 2ක් විතර බත් දාගත්තා. දාගෙන ඉවරලා ඊට පස්සේ ගෙදර උයලා තියෙන වෑංජන එහෙම නැත්නම් එළවලු වර්ග වැඩිපුර දාගත්තා. දාගෙන මම ඒකත් එක්ක හොඳට උදේ ආහාරය ගත්තා. බඩ පිරෙන්න කෑවා. කාලා කුණු වතුර තමයි බිව්වේ. කුණු වතුර බිව්වා. ඊට පස්සේ මම නැවතුවා 10ට බිස්කට් එකක් හෝ බනිස් එකක් හෝ කිරි එකක් හෝ බොන එක මම නැවතුවා. සම්පූර්ණයෙන් ඒක නැවතුවා. නවත්තලා ඉවරලා දවල් ආහාර වේල ගෙදර මම ගෙදරට කිව්වෙත් නෑ මට මේ විදිහට එළවලු හදලා දෙන්න මට මේ විදිහට මේ එළවලු තම්බලා දෙන්න මොනවත් මම කිව්වේ නෑ. මම කරේ ගෙදර තියෙන උයන දේම ප්‍රයෝජනෙට ගන්න එක විතරයි. ඊට පස්සේ දවල් අපි කිව්මු මම එකට වගේ සාමාන්‍ය ආහාර වේල ගන්නවා දවල් ආහාර. දවල් ආහාර වේල ඊට පස්සේ මම අර වගේ බත් හැඳි 2ක් දාගෙන දෙකක් හෝ දෙකමාරක් දවල්ට පොඩ්ඩක් චුට්ටක් බත් හැඳි දෙකමාරක් සාමාන්‍ය හැඳි දෙකමාරක් දාගෙන එළවලු පුළුවන් තරම් වැඩි කරගෙන මේ ආහාර වේල ගත්තා. ඊට පස්සේ 3 වගේ වෙද්දි මම කොහොමද ආයේ කිසි දෙයක් තේ එකක් මොනවද වෙන්නේ. නමුත් මට තේ එකක් බොන්න හිතුණොත් මම තේ එකක් බිව්වේ සීනි දාන්න නැතුව නිකන් තේ එකක් බිව්වා. නිකන් තේ එකක් බිව්වට කමක් නැහැ. මට හැංගෙන්නේ හැටි මොකද මගේ ශරීරේ බර අඩු වුණා, මගේ බඩ අඩු වුණා. ඒක නිසා මම ඕගොල්ලන්ට කියන්නේ. අවශ්‍ය වෙලාවට වතුර බොනවා මම. වතුර ගොඩක් බිව්වා. වතුර නිතරම වගේ මම බීලා ඊට වතුර දිපහෙද්දි මම දවස් අවශ්‍ය ප්‍රමාණය වතුර බිව්වා. ඊට රාත්‍රී ආහාර වේල බොහොම මේ කියන්නේ සාමාන්‍ය 5ට 6ට වගේ ගොඩාක් දුරට 6ට වගේ තමයි මම කෑවේ. මොකද හේතුව මට මේ බර අඩු කරගන්න ඕනේ. අහලා තියෙන දැන්ලා තියෙන දේවලුත් එක්ක සහ මේ මොකද්ද මේක වෙනස කියලා මට වටහා ගන්න. ඉතින් මම කරේ 6ට රාත්‍රී ආහාර වේල බත් කෑවේ නැහැ. කෑවේ ගෙදර තියෙන වෑංජන ටික දාගත්තා. ඉතුරුලා තියෙන වෑංජන ළමයි ඔක්කොම කන කල ඉන්නවා සමහර දවස්වල. නැත්තම් කට්ටිය කෑම අරිනවා. කන්නේ නැතුව. ඒගොල්ලෝ සමහරට රෑ වෙනවනේ කන්න. කෑම ඇරලා හරි එහෙම නැත්තම් මේගොල්ලෝ ඉතුරු වෙන ප්‍රමාණය අරගෙන මම අරගෙන එළවලු ටික කෑවා. එළවලු ටික කාලා උණු වතුර ටික බීලා ඊට පස්සේ 6න් පස්සේ හෙට උදේ 8 වෙනකල් කිසිම දෙයක් මම ආහාරයකට ගත්තේ නැහැ. මේක සීනි දාලා බිව්වේ නැහැ. කිරි හදලා
අමතරව පිටි කෑම මොනවත් මේ මම ප්‍රයෝජනට ගත්තේ නැහැ. මං ඊට පස්සේ निराහාරව තමයි හිටියේ. හැබැයි 6ට කාලා කොහොමත් 6ට කෑවම පස්සේ මම නිදාගත්තේ නැහැ 8 10 වගේ වෙනවනේ. ඒ වගේ ටයිම් එකක් අපි හිටගෙන මේ කෙලින් අතර අපි ඉන්නවා. ඒතකොට තමයි මේ දිරවන්නේ බඩේ තියෙන ආහාර දැන් පුදිය ගත්තම පස්සේ වෙනම ක්‍රියාවලියක් වෙනවනේ. ඒක විද්‍යාත්මකව පහදනවා. ඉස්සරහට අපි ඊට පස්සේ මම එතනින් පස්සේ මේ දේවල් වලට මොනවත්ම ප්‍රයෝජනට ගත්තේ නැහැ. වතුර බිව්වා. රෑ නැගිටිනත් වතුර ටිකක් බිව්වා. රෑ නැගිටලා බඩගින්නක් වගේ දුන්නොත් තේ කහට එකක් බිව්වා. කෝපි එකක් බිව්වා. හැබැයි සීනි නැතුව. ඊට පස්සේ මම මේ විදිහට කරගෙන යද්දි මට සතියකදී සාමාන්‍ය කිලෝ 3.5ක් විතර ශරීරයේ බර අඩු වෙගෙන ආවා. මට දැන් තේරුණා මේක සාර්ථකයි වැඩි. ඊට පස්සේ මම ඒ නිකන් හිටියෙත් නෑ. අපේ දැන් ක්‍රීඩාවත් එක්ක කරාට ක්‍රීඩාවත් එක්ක මම මොකද කරේ උදේ නැගිට්ටා. උදේ නැගිටින සාමාන්‍ය 4-5ට විතර මම නැගිට්ටා. 5ට විතර නැගිටලා මම පෑ භාගයක් විතර මේ කරන ව්‍යායාම කරා. දුවලා දාඩිය පොඩ්ඩක් වැටෙනකල් ඒ ටිකත් මම කරා. මම ව්‍යායාම ටිකකුත් මම කියලා දෙනවා ඉස්සරහට. ඒ ටික කරගෙන යද්දි මට නිකන් ගොඩාක් දුරට ලොකු ප්‍රතිඵලයක් ආවා. ඒ ප්‍රතිඵලය තමයි ඔයගොල්ලෝ පේනවා. ඇත්තට බලුවම පස්සේ අර ෆොටෝ එකයි මම දැන් බලුවම පස්සේ තේරෙනවා. ඒ විදිහට කරගෙන යන්න බලන්න සතියක් විතර කරගෙන යද්දි ඔයගොල්ලන්ට වෙනස අනිවාර්යෙන් තේරෙනවා. අපේ බර උසේ ප්‍රමාණයට බර හදාගත්තේ නැත්නම් අපිට ඇත්තටම ලෙඩනේ. දැන් අපි පොඩි කාලේ අම්මා තාත්තෙන් අහලා තියෙන්නේ බර වැඩි වුණොත් අපිට ලෙඩ වැඩි වෙනවා. එහෙමනේ ඒ වගේ. ඊට පස්සේ හොඳම දේ තමයි මම හදා බලපුම දේ මම කියන්නම්. සීනි කෑම අපේ මේ ජීවන රටාවෙන් අයින් කරගන්න ඕන. සීනි කන්නම එපා. මෙහෙම වෙන්න පුළුවන් සමහර අවස්ථාවල පාටි එකට හරි එහෙම නැත්නම් විශේෂ අවස්ථාවක උපන්දිනයකට ඉඳලා හිටලා වගේ කේක් කෑල්ලක් එහෙම නැත්නම් මේ කිරි එකක් වගේ බොන්න ආස හිතුනොත් දැන් සතිය බෙදලා ගන්නකො සතිය බෙදලා ගන්නවා මම වැඩ කරේ මේ සතිය මම මේ විදිහට සතිය මැදදී හෝ යම් කිසි අවස්ථාවක ආස හිතුනොත් කේක් කෑල්ලක් හරි කන්න ලොකුවට මොන හරි පාටි එකක් හරි තිබ්බොත් ඒක රෑ තිබ්බොත් 6න් පස්සේ වගේ තිබ්බොත් ඒ කේක් කෑල්ල අයින් කරලා තියාගන්න. ඒ වෙලාවේ කන්න යන්න එපා. ඊට පස්සේ දැන් මම දැන් කෑවේ උදේ 8යි හවස 6යි අතරනේ. ඉතුරු කාලේ निराහාර තමයි මම හිටියේ. ඒ කාලය ඇතුළත අඟර කේක් කෑල්ල කනවා දවල්. ඒ කාලය ඇතුළත දවල්ට කන්නේ මොකද ඊට පස්සේ ඒකේ දැන් එන සීනි ප්‍රමාණය ඇවිල්ලා ශරීරය ඇවිල්ලා දිරවලා ඔක්කොම වෙලා හවස් වෙද්දී ඉවරනේ. නැත්නම් රැයට කාලා මේව කරොත් එහෙම අපි කලින් හරි නිදාගත්තොත් ආපෝ සීනි ශරීරයට වැඩි වෙලා මේ දේ වැඩි වෙලා අපේ ශරීරය නැවතත් අර විදිහටම කැත වෙනවා. ඒක නිසා තමයි මම මේ කිව්වේ මම අත්හදා බලපු ඒක ඊට පස්සේ මම කරේ මොකද පාඩියක් හරි මොන හරි දෙයකට ගිය මොන හරි දෙයක් රස දෙයක් මං ආසම දෙයක් තිබ්බොත් එහෙම කන්න හිතනවනේ අපිට. ඒ කන්න හිතන එක නැති කර ගන්න පුළුවන් අර වේල් තුන බඩ පිරෙන්න කන්න. එළවලු වැඩි කරගෙන වේල් තුන බඩ පිරෙන්න කන්න. එතකොට අර කෑම රුචිය පොඩ්ඩක් ඒ කියන්නේ දකින්න දෙයක් දැක්කම අපිට ආස හිතන දේ අඩු වෙනවා. බඩ පිරලානේ තියෙන්නේ. බඩ පිරෙන හැම වෙලාවෙම වතුර බොන්න. වතුර බීලා බඩ පුරව ගන්න. වතුර බීවට කිසි අවුලක් නැහැ. ඊට පස්සේ පැණි රස දැන් අර ආසම දේ තියාගෙන සතියකට එකපාරක් විතර පැණි රස ටිකක් කෑවට කමක් නැහැ. දැන් කට්ටිය කියනවාද පැණි රස අයින්ම කරන්න කියලා. අපේ ජීවිතේ අයින්ම කරන්නත් බෑනේ. ආසාවක් හිතනවනේ. ඒ විදිහට කරගෙන යන්න බලන්න. ඒ විදිහට කරගෙන ගිහිල්ලා සතියක් දෙකක් ඇතුළත ප්‍රතිඵල මොකක්ද කියලා මම ප්‍රතිඵලය ඉතා සාර්ථකයි. මම ඉතාම සතුටින් ඉන්නේ. මගේ ශරීරයේ තිබ්බ විදිහට වඩා දැන් ඇවිල්ලා මම ගොඩක් මේ ඇත්තටම නිරෝගීව ඉන්නවා. ඉස්සර සමහර අවස්ථා තිබ්බා ඉඳ ගන්න අපහසු අවස්ථා තිබ්බා. අපි කොච්චර ක්‍රීඩා මොනවා කරත් තරුණ කාලේ ක්‍රීඩා කරලා දැන් වයස අවුරුදු 46යි. 46ට දෙයිහාමුදුරු පිටින් අපි ඉතින් මේ හොඳට ඉන්නවා. මොකද ඒ විදිය කරපු නිසා තමයි මම මේ විදිය බලලා අත්හදා බලලා මම ඒක කරා. දැන් ඇත්තටම මට සැහැල්ලු ගමනක් බිමනක් යන්න පුළුවන්. ඇඳුමක් ඇඳලා පොඩ යට කරලා යන්න පුළුවන්. ඉස්සර ඇඳුමක් ඇඳලා යට කරන්නත් බෑ. උඩින් දාලා මොකද බඩ වැඩි නිසා. ඇත්තටම බඩ වැඩි තිබ්බේ මගේ ක්‍රමයට තමයි අඩු කරේ. ඒත් එක්ක ව්‍යායාමත් මම මේ වැඩි කරගත්තා. ඒ නිසා ඔයගොල්ලෝ බලන්න මම අර මුලින් කිව්වා වගේ උදේ 8ට ගන්න බත් පොඩ්ඩක් දාගන්න එළවලු ටිකක් වැඩි කරගන්න ඊට පස්සේ ඒක ආහාරයට ගන්න ඊට පස්සේ 10ට තේ බොන්න සීනි නැතුව තේ එකක් බොන්න ඊට පස්සේ දවල් ආහාරෙත් හොඳට ගන්න එළවලු වැඩි කරගෙන තමන් ආහාරය මේ බත් ටිකක් වැඩිපුර ගමන් ඒ වෙලාවට සාමාන්‍ය හැඳි 3ක් හරි දාගෙන බත් ටිකක් ගන්න කිසි ගැටලුවක් නැහැ මගේ ප්‍රතිඵලය අනුව මම කියන්නේ ඊට පස්සේ රෑ 8ට නෙවෙයි රෑ 6ට කලින් රාත්‍රී ආහාරය ගන්න ඒකේ පුළුවන් තරම් බත් අඩු කරන්න. බත් අඩු කරලා එළවලු වැඩි කරලා දැන් තියෙන ව්‍යංජන බෙදාගෙන කන්න. ඒක උණු වතුර ටිකක් බොන්න. ගෙදර දැන් ගෘහිණියෝ බලාගෙන ඉන්නවනේ මේක අහගෙන ඉන්න හොඳම දේ තමයි දැන් අපි කියනවා තෙල් වැඩි කරලා තෙල් කන්න එපා. ඊළඟට කිරි දැන් ඔය පොල් කිරි දැන් ගත්තාම ඉස්සල්ලාම කිරි එක අයින් කරලා දෙවෙනි කිරි එකෙන් හදන්න කියලා කියන්නේ ඒකෙතර මේ දේ ප්‍රමාණයක් මේවා මේ මාළුව පැසුනම් පස්සේ මේ දේ මේවා වෙලා අපේ ශරීරේ එන නිසානේ. ඒකට මෙහෙම කරන්න. උත්තම දේ තමයි
වෙනද අපි නිකන් උදාහරණයකට ගමු වැටකොළු මාළුවක් හදනවා කිරට කියලා. වැටකොළු මාළුව කිරට හදද්දී ඔයා පොල් බෑවක් දැම්මනම් පොල් බෑවක් දැම්මනම් පොල් බෑවෙන් භාගයක් දාන්න. ඒ කියන්නේ පොල් බෑවෙන් භාගයක් ඉරමනින් ගාලා කිරි ටික මිරිකලා දාන්න. ඒ දැම්මන් පස්සේ අර වෙනදා දාන්නේ අර අපි කිරි රහට හොඳට කන්න කැමතිනේ. ඒ කන්න කැමති එකම තමයි අපේ ශරීරයට විනයක් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ පොල් බෑවම ගන්න නැතුව පොල් බෑවෙන් භාගයක් අඩලක් කියන්නේ පොල් අඩලක් ගාලා ඒක හොඳට මිරිකලා අර වෑංජනෙට දාන්න. දාලා ඉවරලා ඒක හොඳට මේ වියලා ගන්න. ගත්තන් පස්සේ ඒකේ කිරි ප්‍රමාණය මේ දේ ප්‍රමාණය අඩුයි. ඒ වගේ දේවල් පොඩ්ඩක් කරලා බලන්න මම කියන්නම් තව ඉදිරියට මගේ කරපු දේවල්. ඊට පස්සේ එහෙම කරන් පස්සේ Tamanට අනිවාර්යෙන් යහපත් ප්‍රතිඵල ටිකක් ගන්න පුළුවන්. ශරීරේ බර අඩු වෙනවා, කැත බඩ අඩු වෙනවා, නිරෝගීව අපිට ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි මම ඔය දැන් කීවේ එක ක්‍රමයක්. මම අත්හදා බලලා මගේ ශරීරය අඩු කරගත්ත විදිය මම කිව්වේ. ඒ විදිහට බලන්න ඕගොල්ලෝටත් යහපත් ප්‍රතිඵල එනවා විදිහටම කරන්න. මම අර කිව්වා වගේ අනවශ්‍ය කෑම වේලවල් දැරලා ආහාර වේලවල් 3 විතරක් උදේ 8යි හවස 6යි අතුල ගන්න. ඊට පස්සේ එළි වෙනකල් කිසි දෙයක් කන්න එපා. කිසිම දෙයක් නොවන වතුර ටිකක් බොන්න, තේ කහක් ටිකක් බොන්න, කෝපි ටිකක් බොන්න සීනි නැතුව. ආසම කෑම ටිකක් වුණොත් අර මං කිව්වා වගේ තියාගෙන ඉඳලා හොරෙන් කන්න. කෑවට කම නැහැ. Tamanට අවංක වෙන්න. හොරෙන් කනවා කියලා ගොඩක් කන්න එපා. පොඩ්ඩක් කන්න. Tamanට අවංක වුණොත් තමයි Tamanගේ ශරීරය හදා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකල් මේ වීඩියෝ එක සමග සිටපු සියලුම දෙනාට බොහොම ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න. මම දන්න දේවල් මගේ දැනුම ඔයගොල්ලන්ට දෙන්නම්. ඊළඟට මම ඊළඟ වීඩියෝ එකකින් කියනවා ව්‍යායාම කරලා කොහොමද බඩ අඩු කරගන්නේ, බඩ ශක්තිමත් කරගන්නේ. හැබැයි මතක තියාගන්න කොච්චර ව්‍යායාම කරත් අපි වයසත් එක්ක බඩ එන්න පුළුවන්. අපි කනවා වැඩි, කෑම අඩු කරගෙන ඒ විදිහට කරගෙන යන්. එතකොට තුන් වේල කෑම කියන්නේ බඩ පිරීලා කෑම නැතුව නෙවෙයි, කෑම ඇතුව අපි බඩ අඩු කරමු, ඇඟ අඩු කරගමු. එහෙනම් බොහොම ස්තුතියි.